අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ඔයාලගේ Hikvision device එකේ එන Hik Connect offline ගැටලුව කොහොමද හදන්නේ කියලා. මේක ගොඩක් සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒක නිසා බය වෙන්න එපා. මේක හදාගන්න ලේසි ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම අපි ඔයාගේ device එකේ network settings check කරලා බලමු. මුලින්ම device configuration වලට ගිහින් network වලට යන්න. ඊට පස්සේ general යටතේ DHCP on කරලාද තියෙන්නේ කියලා බලන්න. DHCP වලින් කරන්නේ ඔයාගේ router එක හරහා device එකට automatically IP address එකක් දෙන එක. ඒක enable කරාට පස්සේ ඔයාගේ device එකට router එකකින් IP address එකක් assign වෙනවද කියලා check කරන්න. ඔයාගේ device එකට හරියට DHCP IP address එකක් එනවා නම් ඒ කියන්නේ ඔයාගේ network එක හරියට වැඩ කරනවා. ගොඩක් වෙලාවට මේකින් පස්සේ Hik Connect එක online කියලා පෙන්වන්න ඕනේ. තාමත් offline නම් අපි ඊළඟ ක්‍රමයට යමු. දැන් අපි NIC type එක change කරන්න යන්නේ. NIC කියන්නේ network interface card කියන එකට. ආයත් network settings වල general වලට ගිහින් NIC type කියන option එකට යන්න. ඒක 100M half duplex විදිහට මාරු කරන්න. ඒක change කරාට පස්සේ settings save කරලා ආයත් Hik Connect status එක check කරලා බලන්න. තාමත් ප්‍රශ්නේ තියෙනවා නම් අපි DNS settings change කරලා බලමු. ආයත් network settings වලට යන්න. general වලට ගිහින් මුලින්ම auto obtain DNS කියන එක off කරන්න. ඊට පස්සේ මේ විදිහට type කරන්න. preferred DNS server එකට 8.8.8.8 ඊළඟට alternate DNS server එකට 8.8.4.4 මේක Google DNS server address එක. ඊට පස්සේ settings save කරලා දැන් ඔයාගේ device එක online ද කියලා බලන්න. මේ කිසිම ක්‍රමයකින් හරි ගියේ නැත්නම් අපිට තව එක දෙයක් කරලා බලන්න පුළුවන්. ඔයාට ඔයාගේ device එකේ firmware එක update කරන්න පුළුවන්. සමහර වෙලාවට පරණ firmware නිසා connectivity issues එන්න පුළුවන්. අලුත්ම firmware එක download කරගන්න ඔයාට HeTools Delivery කියන software එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා කොහොමද firmware එක update කරන්න කියන පැහැදිලි කරන video link එකක් මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. මේ ක්‍රම වලින් ඔයාට Hik Connect offline ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙයි. ස්තුතියි.